ෆෝන් එක යූස් කරනකොට එළිය වැටෙන ගමනක් ඉන්න පුළුවන්. හැබැයි පොතක් අතට ගත්තම ෂණිකව නිින්ද යනවා. මේක අපි හැමෝටම තියෙන කම්ප්ලේන්ට් එක. මේක වෙන්නේ නැහැ කියලා හිතුවද? මේකට බලපාන හේතු දෙකක් තියෙනවා. එකක් තමයි මෙලටොනින්, අනිත් එක කෝටිසෝල්. අපි ෆෝන් එක යූස් කරනකොට ෆෝන් එකේ තියෙන බ්ලූ ලයිට් එක අපේ බ්‍රේන් එක රවට්ටනවා. දීප්තිමත් ආලෝකයක් තියෙනකොට අපේ බ්‍රේන් එක හිතන්නේ දැන් එළිය වැටිලා එහෙම නැත්නම් මේ දවල් කාලේ කියලා. අපේ නිදා ගන්න අවශ්‍ය කරන හෝමෝනේ තමයි මෙලටොනින්. ඉතින් බ්‍රේන් එක මොකද කරන්නේ? මෙලටොනින් හෝමෝන් ස්‍රාවය අඩු කරනවා. ඒක නිසා අපිට ඉක්මනට නිදිමත එන්නේ නැහැ. දෙවෙනි කාරණේ තමයි කෝටිසෝල්. Facebook, YouTube, WhatsApp මේවා පාවිච්චි කරනකොට මේවාගේ තියෙන කමෙන්ට්ස් දැක්කම නැත්නම් වීඩියෝස් දැක්කම අපිට තරහ යනවා. නැත්නම් හෙට කරන්න තියෙන වැඩක් ගැන මැසේජ් එකක් එන්න පුළුවන්. ඉතින් මේක නිසා අපේ ටෙන්ෂන් එක පොඩ්ඩක් වැඩි වෙනවා. එතකොට කෝටිසෝල් හෝමෝන ස්‍රාවය කරනවා. කෝටිසෝල් කියලා කියන්නේ අපගේ ආතතිය පාලනය කරන්න අවශ්‍ය කරන හෝමෝනේ. ඉතින් කෝටිසෝල් වලින් අපේ ඇඟ නිදා ගන්නව වෙනුවට මේ වැඩේ කරන්න ප්‍රිපෙයාර් කරනවා. ඉතින් ඒක නිසා අපිට නිදිමත එන්නේ නැහැ. හැබැයි පොතක් ගත්තම කොහොමද වෙනස් වෙන්නේ? පොතේ අපේ බ්‍රේන් එක රවට්ටන blue light නෑ. ඊට අමතරව අපිට ටෙන්ෂන් ගේන ඇල්ගොරිතම්ස් මොකුත් නෑ. මේක නිසා අපි පොතක් කියවනකොට ඉක්මනට අපේ බ්‍රේන් එක calm down වෙලා නිදිමත හැදෙනවා. ඉතින් ඔයාටත් ඉක්මනට නිදා ගන්න ඕන ඇඳට යන්න පැයකට කලින්වත් ෆෝන් එක අයින් කරලා පොතක් කියවන්න. පුරුද්දක් විදිහට ඇඳට ගිහිල්ලා ෆෝන් එක යූස් කරන කට්ටිය කමෙන්ට් එකක් දාගෙන යන්න. මගේ YouTube channel එක subscribe කරන්න. Thank you.